ඉතිහාසය සොයා යන සත්‍ය ගවේෂණයයි. විශ්මිත සිව්හෙළය විශ්ව ශක්තිය සැබෑ ලෙසම අත්විදිය හැකි ස්ථානයක් වන විදේශකයින් පවා පැමිණ ධ්‍යානගත වන රන්මසු උයන පිළිබඳවයි අද විශ්මිත සිව්හෙළය. විශ්මිත සිව්හෙළය අද විශ්මිත සිව්හෙළය තුළින් අප කතා කරනු ලබන්නේ මේට වසර 5000කට පමණ ඉහතදී රාවණ රජ සමයේ භාවිතා කරන ලද රන්මස් උයන පිළිබඳවයි. මෙම රන්මස් උයන විශ්ව ශක්තිය කේන්ද්‍රගත වූ මේ හෙළබිමේ පිහිටි සුවිශේෂිතම ස්ථානයක් බවට පැවසුවහොත් එය වඩාත් නිවැරදි වේ. ඔබ රන්මස් උයනට පිවිසුන විට දැනෙන්නා වූ ගුප්ත හැඟීම පිළිබඳව මොහොතක් කල්පනා කර බලන්න. මෙම රන්මස් උයනේ ඇති සක්වල දොරටුව හෙවත් තරු දොරටුව පිළිබඳ ඔබට වෙනම වීඩියෝවක් ගෙනීමට අදහස් කරන බැවින් අද ඒ පිළිබඳව කතා නොකරමු. සක්වල දොරටුව අසල මේට වසර දහස් ගණනකට පෙර රාවණා රජු ඇතුළු ඍෂිවරුන් හිඳගත් ශෛලමය ආසන පවා අදටත් දක්නට ලැබේ. එම ස්ථානයෙන් මදක් ඔබට වන්නට පිහිටා ඇති ජලපොකුණ අසල නිර්මාණය කර ඇති සුවිශේෂී වූ ශෛලමය ආසනය මෙහි තවත් වැදගත් ස්ථානයකි. පුරාවිද්‍යා නිලධාරීන් නම් පවසන්නේ දුටුගැමුණු රජ සමයේ රජතුමන්ට ස්නානය පිණිස හිඳ සිටීමට සැකසූ අසුනක් ලෙස මේ අසුන හඳුනාගෙන ඇති බවයි. නමුත් මේ ස්ථානය ගොඩනැගුවේ මේට වසර දහස් ගණනකට පෙර රාවණා රජ සමයේ. තවත් විශේෂිත වූ කරුණක් වන්නේ මෙය විශ්‍රව මුනිවරයාගේ නිවහනයි. එනම් රාවණා රජුගේ පියාගේ නිවහනයි. විශ්‍රව මුනිවරයා යනු කුලතිසි ඉසිවරයාගේ පුත්‍රයා වේ. මේට ඉසුරු මුනිය යැයි නම ලැබී ඇත්තේද එබැවිනි. එනම් ඉසුරුමත් මුනිවරයා සිටි බිම ඉසුරු මුනිය ලෙස හඳුන්වා දිය හැක. මා රන්මස් උයනට යන විටත් මාගේ නෙත ගැටුනේ සුවිශේෂී දසුනකි. එනම් විදේශීයන් කීප දෙනෙකු පැමිණ රන්මස් උයනේ ජල තටාකය අද්දර ඇති ශෛලමය ආසනයේ හිඳ ධ්‍යානගත වී සිටිනු මා නෙත ගැටුනි. ඔවුන් හා කතා කළ විට ඔවුන් පැවසූයේ සිත නිශ්චල තත්ත්වයට පත්වීමේ අපූරු බලයක් මේ රන්මස් උයනේ ඇති බවය. එම ස්ථානයේ එම විදේශීයන් ඉවත්ව ගිය පසු මාහටද එය අත්විඳීමට අවස්ථාව හිමි වූයේ එම ස්ථානයේ සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මඟ පෙන්වීමෙනි. එම ශෛලමය කුටියට ගොස් එහි තිබූ ශෛලමය ආසනයේ හිඳ දැස් වසා සිටියේ ඒ වූ ගුප්ත ස්වභාවය සැබවින්ම මාගේ මනසට දැනුනි. වචනයෙන් විස්තර කළ නොහැකි වූ නිශ්චලතාවයකට සිත පත්වන බව එවිට අපහට දැනියයි. ඔබ අනුරාධපුරයේ ඉසුරුමුනිය විහාරයට යනවා නම් එයට යාබදව පිහිටි රන්මස් උයනට යෑමට අමතක නොකරන්න. විශ්ව ශක්තිය කේන්ද්‍රගත වූ මේ හෙළබිමේ පිහිටි සුවිශේෂීම ස්ථානයක් වන්නේ මේ විශ්‍රව මුනිවරයාගේ රන්මස් උයනයි. එම ස්ථානයේ හැදී වැඩෙන ගස්වැල් පවා වෙනත් ස්ථානවල හැදෙන ගස්වැල් වලට වඩා සුවිශේෂී වෙනස්කම් සහිතව හැදී වැඩී තිබෙන බව ඔබට වටහා ගත හැකිය. ඒ මේ බිමේ පිහිටි විශ්ව ශක්තියේ බලයෙන් යයි අප අවධාරණය කරන්න. විදේශීයන් පවා මේ ස්ථානයට පැමිණ මේ හෙළබිමේ විශ්ව ශක්තිය අධ්‍යයනය කර යන විටත් අප රටේ පුද්ගලයන්ගෙන් සුළුතරයක්වත්
මේ අත්දැකීම් ලබා ගැනීමට පැමිණෙනවාද යන්න අපි නොදනිමු. වසර දහස් ගණනකට පෙර අපගේ මුතුන් මිත්තන්ගේ හෙළ තාක්ෂණය මනාවට ඔබගේ දැස් ඉදිරිපිටම පෙනෙන්න මේ සුවිශේෂී ස්ථානවලට පැමිණ මෙම අත්දැකීම් ලබා ගැනීමට පෙළ ගැසෙන මෙන් අපි ඔබට ආරාධනය කර සිටිමු.